මේ හෘදයාබාධයක් ඇති වෙන්නේ කොහොමද කියලා පොඩි අවබෝධයක් ගමු. දැන් හෘදය කියන්නේ තනිකර අපේ දේහයේ මේ රුධිරය පොම්ප කරන පොම්පේනේ මේක. ඔයාට වයස මාසයක් වෙන තැනේ ඉඳලා හෘදය ස්පන්දනය වෙනවා. එතකොට මේ හෘදය කියලා කියන්නේ අති ක්‍රියාකාරී ඉන්ද්‍රියක්. ඒතර යාට ඊටා ඉහළ හොඳ රුධිර සැපයුමක් ලැබෙන්න ඕන. ඒ සඳහා වෙනම මේ විදිහට රුධිර වාහිනී තියෙනවානේ. ඒවලට අපි කියන්නේ කිරීටක ධමනි කියලා. ඔබට මේ ස්ක්‍රීන් එකේ පේන්නේ කිරීටක ධමනි. දැන් අපි යනවා කිරීටක ධමනියක් ඇතුළට. මේ කොරොනරි ආටරි එකක් ඇතුලේ අපි ඉන්නේ. දැන් ඔයාට පේනවද මේ කිරීටක ධමනිය ක්‍රමෙන් අවහිර වුණා. ඒකට හේතුව තමයි ඔය ලිපිඩ තැම්පත් වීම, මේදය තැම්පත් වීම. ඔබ ගොඩක් ඔය සත්ව මේදය ආහාරයට ගන්න කෙනෙක් නම් වල්ලූරු මස් වෙන්න පුළුවන්. ඒ සංතෘප්ත මේදය කියලා අපි කියනවා. ඔබ ඉහළ මානසික ආතතියකින් පෙළෙන එක්කෙනෙක් නම් ඔන්න ඔය වගේ හේතු මත මේ කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ගොඩක් හේතු තියෙනවා. මම කීපයක් කිව්වේ දුම් බීම, මත්පැන් පානය කිරීම, ඔය වගේ හේතුත් මේවලට බලපානවා. ඉතින් ওই විදිහට ටිකක් අර සෞඛ්‍යයට නුසුදුසු වැඩ කාලයක් කරගෙන යනකොට මේ විදිහට අර හෘදයට රුධිරය සපයන කිරීටක ධමනි ඇතුලේ කිරීටක ධමනි ඇතුලේ මෙහෙම ලිපිඩ තැම්පතු ගොඩ නැගෙනවා. මේවලට කියන්නේ ඇතෙරෝමා කියලා. ඒ ලිපිඩ තැම්පතු ඇතිවන තත්වයට තමයි ඇතෙරොස්ක්ලෙරෝසිස් කියලා කියන්නේ. එහෙම ඇතෙරොස්ක්ලෙරෝසිස් තත්වය ඇති වුණායින් පස්සේ එන ගැටලුව තමයි මේ රුධිර ධාරාවට දැන් යන්න තියෙන ප්‍රමාණය ඉඩ ප්‍රමාණය අඩුයිනේ. මොකද රුධිර වාහිනිය දැන් පටු වෙලානේ තියෙන්නේ. එතකොට එතනදී යන රුධිර ගමනාගමනයට බාධාවක් සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි අර හොඳින් තියෙන රුධිර වාහිනියක් ඇතුලේ රුධිරය ගලාගෙන යන්නේ හරිම ස්මූත් ෆ්ලෝ එකක් විදිහට. ඒකේ කැළඹීමක් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේ වගේ දැන් බාධකයක් ඇති වුණායින් පස්සේ එතන අන්න රුධිරය කැළඹෙනවා. ටර්බියුලන්ස් එකක් එනවා. ඒ රුධිරය කැළඹෙනකොට මේ තියෙන සෛල ගිහිල්ලා එහෙට වදිනවා මෙහෙට වදිනවා මේ බිත්තිවල වැදිලා විශේෂයෙන්ම පට්ටිකා කියන අර ඊටාම ෆ්‍රජයිල් නැත්නම් බොහොම ලේසියෙන් බිඳ වැටෙන සෛල බිඳ වැටෙනවා. බිඳ වැටුනහම ওই පට්ටිකා ඇතුලේ තමයි තියෙන්නේ රුධිරය කැටි ගැසීමට අවශ්‍ය වෙන සාධක සමහර ඒවා පට්ටිකා ඇතුලේ තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? මුලින්ම කිරීටක ධමනි වල ලිපිඩ තැම්පතු ඇති වෙලා මෙන්න ඇතෙරොස්ක්ලෙරෝසිස් කියන තත්ත්වය ඇති වෙලා තියෙනවා. දැන් රුධිරය ගලාගෙන යන එකට බාධායි. එතන රුධිරය කැළඹෙනවා. ඒ කැළඹීමත් එක්ක පට්ටිකා බිඳ වැටිලා රසායනික ද්‍රව්‍ය නිදහස් කරනවා. ඒ රසායනික ද්‍රව්‍ය නිසා මෙන්න මෙතන රුධිර කැටියක් නිර්මාණය වෙනවා. මොකද මෙහෙම හැදෙන රුධිර කැටියකට වෛද්‍ය විද්‍යාවේදී කියන්නේ ත්‍රොම්බස් එකක් කියලා. ඒත් මේක කොරොනරි ත්‍රොම්බස් එකක්. කොරොනරි ආටරි කියන හැදුනේ. අපි සිංහලෙන් කියනවා කිරීටක ත්‍රොම්බෝසිය කියලා. කොරොනරි ත්‍රොම්බෝසිස් නැත්නම් කිරීටක ත්‍රොම්බෝසිය කියන තත්ත්වය තමයි මේ ගොඩ නැගෙන්නේ. ඒත් මෙහෙම කිරීටක ත්‍රොම්බෝසියක් ඇති වෙනකොට ඔන්න දැන් මේ ප්‍රදේශය හරහා රුධිරය ගලාගෙන යන එක සම්පූර්ණයෙන් පවා නතර වෙන්න පුළුවන්. දැන් මෙහෙම කිරීටක ධමනියක අවහිරතාවයක් ආවහම මතුවෙන ප්‍රශ්නය තමයි ඒ හෘද බිත්තියේ අදාළ ප්‍රදේශයට රුධිර සැපීම අඩාල වෙනවනේ. මොකද කිරීටක ධමනිය ඔස්සේනේ මේ රුධිරය සැපෙන්නේ. ඒතකොට කිරීටක ධමනියක අවහිරතාවයක් ඇති වුණා කියලා කියන්නේ රුධිර සැපීම අඩාල වෙනවා. ඒකේ මයෝකාඩියම මයෝ කියලා කියන්නේ මසල්ස් පේශි කියන එක. ඒතර මයෝකාඩියමේ තමයි මේ හෘද පේශි ටික තියෙන්නේ. දැන් ඔය හෘද පේශි වලට ළමයි ඔක්සිජන් නැතුව වැඩි වෙලාවක් අල්ලගෙන ඉන්න බෑ. ඊටාම ඉක්මනින් ඒ සෛල මිය යනවා. ඉතින් අර විදිහේ කිරීටක ධමනි අවහිරතාවයක් යම් තැනක ඇති වුණොත් ඒ ධමනිය ඔස්සේ රුධිරය සපයන ප්‍රදේශයට රුධිර සැපීම අඩාල වෙනවා. අන්න එතකොට ඒ ප්‍රදේශයේ තියෙන සෛල මිය යන්න පටන් ගන්නවා. දැන් ඔය කිරීටක ධමනි අවහිරතා තියෙන රෝගීන්ට ප්‍රතිකාර කරන්න පාවිච්චි කරන එක ක්‍රමයක් තමයි ඔය ස්ටෙන්ට් එකක් දානවා කියලා කියන්නේ. දැන් මේ ඒ වැඩේ තමයි කරන්නේ. මේ විදිහට ගයිඩ් වයර් එකක් එවලා ඒකේ බැලුන් එකක් තියෙනවා. ඒ බැලුන් එක ඔය ස්ටෙන්ට් එක හොයාගන්නේ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක්. බොහොම සරල ක්‍රමයකින් රෝගීන් මිලියන ගාන නැත්නම් දහස් ගානකගේ ජීවිත බේරන ක්‍රමයක් මේ ක්‍රමේ හොයාගන්නේ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක්.